අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ පොඩි පෝච්චියක ඉඳගත්ත ඇන්තූරියම් පැලයක් කොහොමද අපි ලොකු පෝච්චියකට මාරු කරගන්නේ කියලා. ඒ කියන්නේ රීපෝට් කරගන්නේ කොහොමද කියන එකයි කියලා දෙන්නේ. ඉතින් ඔයාලට පේනවා මම මේ පැල ඔක්කොම ඉඳලා තිබුණේ මෙන්න මේ සෙන්ටිමීටර් 9 පොඩිම පෝච්චියේ. ඉතින් දැන් ඔයාලට පේනවා මේකේ මේ මලුත් පිපෙන කම්ම ගහ ගොඩක් ලොකු වෙනකම්ම මේ පෝච්චියේ තමයි තිබුණේ. ඉතින් ඇත්තටම මේ පෝච්චිය මේ ගහ සරුවට වැඩෙන්න මේ පෝච්චියේ ප්‍රමාණවත් මදි. ඒක නිසා අපි මේක ඉක්මනින් ලොකු පෝච්චියකට අරගෙන එන්න ඕනේ. ඉතින් ඔයාලා බලන්නකෝ මේකේ මූල පද්ධතිය. මේ බලන්නකෝ. හරීම නිරෝගීව හැදුණු මූල පද්ධතියක් මේ තියෙන්නේ. බලන්නකො රෝස පාටට සුදු පාටට එක මුලක්වත් මේවේ එක මුලකටවත් හානි වෙලා නැහැ. මේවත් එහෙමයි. මේ බලන්නකො. මේ කිසිම මුලකට පොඩි ඩැමේජ් එකක්වත් වෙලා නැහැ. මේවත් එහෙමයි. ඉතින් පේනවද මේ බලන්නකො මේකේ ගස් තුනක් හැදිලා තියෙනවා. මේ ඔයාලට පේනද මේ වයලට් ලව් මේකේ පැල තුනක්ම හැදෙනකම්ම මේ පොඩි පෝච්චියේ තමයි තිබුණේ. මෙන්න මේ චූටිම මම පාවිච්චි කරන පොඩිම පෝච්චිය මේකේ තමයි තිබුණේ. ඉතින් අපි යනවා මේක ලොකු පෝච්චියකට මාරු කරන්න. ඉතින් මේ මූල පද්ධතියේ ප්‍රමාණය සහ ගහේ ප්‍රමාණය අනුව තමයි ඕගොල්ලෝ පෝච්චිය තෝරගන්නේ. දැන් මේ ගහ බැලුවාම මේක ඇත්තටම ලොකුයි. එතකොට සාමාන්‍යයෙන් උස පැලයක් නම් ටිකක් උස පෝච්චියක අපි ඉඳ ගන්න ඕනේ. දැන් මෙන්න මේ වගේ එකක් ගත්තාම මේක සාමාන්‍යයෙන් ටිකක් උසයි. මේක සෙන්ටිමීටර් 12 පෝච්චිය. ඉතින් තව තියෙනවා සෙන්ටිමීටර් 12 පෝච්චිය. මෙන්න මේකත් සෙන්ටිමීටර් 12 පෝච්චියක්මයි. හැබැයි ඕගලන්ට පේනවා ඇති ඒ දෙන්නගේ උස. මේ බලන්නකෝ. උසවල් වෙනස්. මෙයා මිටි. මේ කළු පාට පෝච්චිය මිටි. මේ සුදු පාට පෝච්චිය උසයි. ඉතින් උස පැලයක් නම් අපි මේ මිටි පෝච්චියේ පැල කරන්නේ නැහැ. අපි මේ උස පෝච්චිය තමයි ඒ සඳහා පාවිච්චි කරන්නේ. ඉතින් පොඩ්ඩක් මිටි පැලයක් නම් මූල පද්ධතිය ගොඩාක් ලොකුවට නැත්තම් අපිට මේ පොඩි පෝච්චිය පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපි බලමු දැන් මේවේ මම පෙන්න ඕගලන්ට මූල පද්ධතියට කිසිම හානියක් වෙලා නැහැ. ඒක නිසා අපිට මේක රීපෝට් කරනකොට මේකම මේ විදිහටම ගිහිල්ලා පැල කරන්න පුළුවන්. මේකම ගිහිල්ලා අපිට ඉඳ ගන්න පුළුවන්. හැබැයි මුලක් හරි මේකේ කුණු වෙලා තිබුණොත් ඕගොල්ලෝ මේ මාධ්‍ය එකෙන් අයින් කරලා හොඳින් සෝදලා පිරිසිදු කරලා මුල් කුණු වෙච්ච මුල් තියෙනවා නම් ඒවා ඩැමේජ් වෙච්ච ඒවා තියෙනවා නම් ඒවා කපලා අයින් කරලා දිලීර නාශකයක කැප්ටාන් හරි නැත්නම් හෝමායි කොන්ඩිස් උනත් කමක් නැහැ. ද්‍රාවණයක විනාඩි 10ක් විතර පෙඟෙන්න තියලා අරගෙන තමයි අපි පැල කරන්නේ. ඉඳගන්නේ. ඉතින් හැබැයි ඕගොල්ලෝ පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනි. අපි දිලීරනාශක පාවිච්චි කරද්දී මුල් කුණු වුණා කියලා ඕනාවට වඩා දිලීරනාශක පාවිච්චි කරන්න යන්න එපා. මොකද එහෙම වුණොත් මුල් තැම්බෙන්න පුළුවන්. ඉතින් දැන් අපි දිලීරනාශක පැකට් එකක් අරගත්තාම ඒකේ දාලා තිනවා කොහොමද අපි ලීටරයකට දිය කරගන්න ඕනි කියලා. ඉතින් සාමාන්‍යයෙන් ලීටරයකට යෝගට් හැන්දෙන් එකක් පාවිච්චි කරා නම් හොඳටම ඇති. අපි කොන්ඩිස් පාවිච්චි කරනවා නම් මම ඊට පෙරත් මේ සියල්ලම කියලා තියෙන්නේ කොන්ඩිස් පාවිච්චි කරනවා නම් ලා රෝස පාටකට වෙන්න තමයි අපි කොන්ඩිස් ද්‍රාවණය හදා ගන්න ඕනේ. නැත්තම් කොන්ඩිස් ද්‍රාවණයේ තද පාට වුණොත් එහෙම ඒකත් මූල පද්ධතියට ඩැමේජ් වෙනවා. හානි වෙනවා. ඉතින් දැන් මේ වෑනම් කිසිම හානියක් නැති නිසා මම පෙන්නන්නම් කොහොමද අපි මේක රිපෝට් කරගන්නේ කියලා. ඉතින් තව දෙයක් තමයි ඕගොල්ලෝ මේ වගේ හොඳ මූල පද්ධතියක් අරගන්න නම් අනිවාර්යයෙන්ම පිරිසිදු පොල්ලෙලි පාවිච්චි කරන්න ඕනේ. පිරිසිදු පොල්ලෙලි එක්කම වතුර හොඳින් බැහැලා යන්න ඕනේ. වතුර බැහැලා නොගියොත් තමයි මුල් කුණු වෙන්නේ. ඉතින් හොඳින් වතුර බැහැලා යන විදිහට සිදුරු සහිත හොඳ සිදුරු තියෙන පෝච්චියක් අරගන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් හොඳ සිදුරු මදි නම් අපිට අමතරව සිදුරු හදාගන්න පුළුවන්. නැත්තම් සිදුරු ටිකක් ලොකු කරගන්න පුළුවන්. දැන් මේ අතර සිදුරු මදි වගේ නම් අතරින් ඕගොල්ලන්ට පුළුවන් තව සිදුරු ටිකක් මේකේ විද ගන්න. දැන් මේ වෑ නම් මේ හෝලන්ඩ් පෝච්චිය නම් සිදුරු හොඳට තියෙනවා. සාමාන්‍යයෙන් මේකෙන් නම් හොඳින්
වතුර බැහැලා යනවා. ඉතින් හොඳින් වතුර බැහැලා යන විදිහට අනිවාර්යයෙන්ම පෝච්චිය අපි සකස් කරගන්න ඕනේ. වතුර රැඳුනොත් තමයි මුල් කුණු වෙන්නේ. මේ වගේ හොඳ මූල පද්ධතියක් ලබා ගන්න බැරි වෙන්නේ එතකොට. අනිත් එක තමයි පොල්ලෙලි කෑලි සාමාන්‍ය පොල්ලෙලි සහ බොරළු. දැන් ඔයගලන්ට පේනවා මේ පොල්ලෙලි සහ බොරළු තමයි ප්‍රධානම මාධ්‍ය. ඉතින් ඒකට එක එක්කෙනා පුරුදු වෙලා තිනවා තව දේවල් එකතු කරගන්න. මම නම් කරදහයිය ටිකක් සාමාන්‍යයෙන් පාවිච්චි කරනවා. කරදහයියක් දාලත් හදනව නැතුවත් හදනවා. ඉතින් කරදහයියත් මම සාමාන්‍යයෙන් පාවිච්චි කරනවා. මොකද කරදහයිය පාවිච්චි කරනකොටත් මට නම් දිලීර හානි අවමයි. ඉතින් සමහරු පොල්ලෙලි වලට කොකෝ ප්ලස් මිශ්‍ර කරනවා. හැබැයි වර්ෂා කාලයේදී මම නම් හිතන්නේ මම නම් සාමාන්‍යයෙන් කොකෝ ප්ලස් කොහොමත් මිශ්‍ර කරන්නේ නැහැ පොල්ලෙලි මාධ්‍යයට. මොකද එතකොට කොකෝ ප්ලස් වල තෙත ගතිය වැඩි නිසා වතුර රැඳෙන්න පුළුවන්. වර්ෂා කාලයේදී විශේෂයෙන්ම. එතකොට මුල් කුණු වෙන්න බලනවා. ඒක නිසා සාමාන්‍යයෙන් මම නම් කොකෝ ප්ලස් පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් මම විශේෂයෙන්ම ගන්න කෙඳි සහිත පොල්ලෙලි. කෙඳි ගතිය තියෙනවා නම් හරි ඉක්මනට මුල් ඇදෙනවා. එතකොට මුල් කුණු වෙන්න බලන්නේ නැහැ. අනිත් එක වර්ෂා කාලයේ ඉඳ ගන්න එක තමයි වඩාත්ම සුදුසු. රස්නි කාලයේදී ඒ කියන්නේ වර්ෂාව අඩු කාලයේදී පැලයක් ඉඳ ගන්නවට වඩා හොඳින් මුල් ඇදීම සිද්ධ වෙනවා. වර්ෂා කාලයේදී පැලයක් ඉඳපු ගමන්ම මූල පද්ධතිය වර්ධනය වෙන්න පටන් ගන්නවා. ඉතින් මට නම් හරිම සාර්ථකයි වැස්ස කාලෙදී පැල ඉන්ධන එක. ඉතින් ගහේ වර්ධනය සඳහා අනිත් එක තමයි ඔස්මෝකෝඩ් පාවිච්චි කරන්න ඕනේ. ඉතින් සුදුසු ගහේ ප්‍රමාණය බලලා ඊට සුදුසු ඔස්මෝකෝඩ් එක අපි පාවිච්චි කරන්න ඕනේ. දැන් මේක සාමාන්‍ය ප්‍රමාණයට ඇවිල්ලා තියෙන්නේ මල් පිපෙන අවධිය තමයි මේ තියෙන්නේ. ඒක නිසා අපිට පුළුවන් මේකට බැලන්ස් පොහොර එක යොදා ගන්න. මේ තියෙන්නේ ඔස්මෝකෝඩ් බැලන්ස් එක 14යි 14යි 14. ඉතින් ඒක නිසා මේක පාවිච්චි කරාම අපිට මල් උනත් ඉක්මනින් මල් හට ගැනීමත් වේගවත් වෙනවා. ඒ කියන්නේ මල් හට ගැනීම උත්තේජනය වෙනවා මේ 14යි 14යි 14 ඔස්මෝකෝඩ් බැලන්ස් පොහොර එක මගින්. ඉතින් අපි බලමු කොහොමද මේක රිපෝට් කරගන්නේ කියලා. ඉතින් මම මේ පැලේ ඉඳන්න යනවා. මේක ටිකක් උස්සයි. ඔයාලට පේනවා මේ බලන්නකෝ. මේ පැලේ උස්සයි. ඒක නිසා මම මේකට ගන්නවා මෙන්න මේ උස පෝච්චිය. ඉතින් මම ඊට පෙරත් ඕගලන්ට කියලා තිනවා මම සාමාන්‍යයෙන් අඩියට දාන්නේ මේ වගේ හයිය ලොකු පොල්ලෙලි කෑලි ටිකක්. මෙන්න මේ වගේ ලොකු පොල්ලෙලි කෑලි ටිකක් තමයි මම අඩියට යොදාගන්නේ. මේ බලන්නකෝ එතකොට මේ තියෙන්නේ ලොකු පොල්ලෙලි කෑලි. මෙහෙම යොදාගත්තාම අර සිදුරු වල අස්සට පොල්ලෙලි කෑලි යන්නේ නැහැ. එතකොට වතුර බහින එක අඩුවීමක් වෙන්නේ නැහැ මේ වගේ ලොකු පොල්ලෙලි කෑලි ටිකක් යොදාගත්තාම. ඊට පස්සේ මම මාධ්‍ය විදියට පාවිච්චි කරන්නේ මේ බලන්නකෝ කෙඳි සහිත පොඩි පොල්ලෙලි කෑලි පොඩි බොරළු එක තමයි මම මේ අද පාවිච්චි කරන්නේ. ඒක සහ කරදහයිය. කරදහයිය ගොඩක් දාලා නැහැ. මේ බලන්නකෝ පොඩි මේ තියෙන්නේ. පේනව නේද? ඒතර කරදහයිය. මේක තමයි මගේ වගා මාධ්‍ය විදියට මම පාවිච්චි කරන්නේ. ඔස්මෝකෝඩ් යොදනවා. ඉතින් දැන් අපි කරන්නේ මේ වගා මාධ්‍යෙන් ටිකයි දාන්නේ. මොකද අපි මේ රිපෝට් කරන පැලෙත් මාධ්‍ය ටිකක් තියෙන නිසා අපි මේකට ටිකක් යොදා ගත්තාම ඇති. දැන් අපිට පුළුවන් මේ පැලේ මැද්දෙන් තියාගන්න මෙහෙම තියලා අපි ආයි අපි සකස් කරගත්ත මාධ්‍යෙන් ටික ටික මේකට යොදා ගන්න. දැන් මම මේකට දැන් ඔන්න ටිකක් යොදාගත්ත ඕගලන්ට පේනවනේ මේ බලන්නකෝ. දැන් ඔස්මෝකෝඩ් කැට ටිකක් මේකට දාගන්නවා. ඔන්න ඔය වගේ. ගොඩාක් යොදා ගන්න එපා. ඒකත් ගහට හොඳ නැහැ. පොහොර වැඩි වුණාමත් කොළ අග පිච්චිලා වගේ යනවා. ඒකින්ද පොහොර වැඩියෙන්ම යොදා ගන්න එපා. කැට කිහිපයක් මෙන්න මේ වගේ යොදා ගන්න. ඊට පස්සේ මේක වැහෙන විදියට නැවත පුළුවන් අපිට මාධ්‍යයෙන් පොඩි ස්තරයක් යොදා ගන්න.
ඉතින් ඔන්න ඔය විදියට අපිට පුළුවන් මේ පැලේ පොට් කරගන්න. බලන්නකෝ මං හිතන ඔයාලට පේනවා ඇති කියලා. ඔය බලන්නකෝ. ඉතින් මේක හොඳ ප්‍රමාණවත් මේ ගහ සඳහා. ඉතින් ඔන්න ඔය විදියට තමයි අපි පොට් කරගන්නේ. දැන් මම සාමාන්‍යයෙන් මේ පොල්ලෙලි අරන් තින්නේ හොඳින් පිරිසිදු කරලා ටිකක් වේලලා තදට නෙමෙයි තදට වේලුවොත් මේ පොල්ලෙලි කෑලි හයිය වෙනවා. දැන් ඔයගලන්ට පේනවා මේ පොල්ලෙලි කෑලි එහෙම හයිය නෑමි. හයිය වුණොත් මුල ටිකක් අල්ල ගන්නව අඩුයි. මුල ඇදෙනව අඩුයි හයිය පොල්ලෙලි කෑලි වල. හයිය පොල්ලෙලි කෑලි තමයි මම මේකේ අඩියටම යෙදුවේ. ඒ කියන්නේ වතුර හොඳින් බැහැලා යන්න වතුර උරා ගැනීම අඩු පොල්ලෙලි කෑලි ටිකක් තමයි පතුලට දැම්මේ. මොකද පතුලට දාපු පොල්ලෙලි කෑලි මං හොඳට අවුවේ වේලලා ගොඩාක් දවස් කීපයක්ම අවුවේ වේලපු පොල්ලෙලි කෑලි තමයි පතුලට දැම්මේ. නමුත් අපි මේ මාද්දෙට දාන පොල්ලෙලි කෑලි ගොඩාක් අවුවේ වේලන්නේ නැහැ. මොකද එහෙම වේලුවොත් ගොඩක් වේලිලා යනවා. ඊට පස්සේ වතුර උරා ගැනීමත් අඩු වෙනවා. පොල්ලෙලි කෑල්ල හයිය වෙනවා. ඒ වුණාම මුල් ඇදීම අඩු වෙනවා. ඉතින් ඒක නිසා සාමාන්‍යයෙන් මම කරන්නේ හොඳින් කහට යවලා සාමාන්‍ය අවුවේ තෙත ගතිය ටිකක් අඩු වෙනකන් අවුවේ වේලනවා. වේලලා ඊට පස්සේ කරන්නේ දිලීර නාශකයක ගිල්වල පැය 4-5ක් නැත්තම් හවසට දාලා ඊළඟ දවසේ උදේ පෙරලා අරගෙන පැල ඉඳ ගන්නවා. ඉතින් එහෙම කළා තමයි මම මේක හදාගෙන තියෙන්නේ. ඉතින් ඕගොල්ලෝ එහෙම දිලීර නාශකයක පොඟවලා අරගෙන නැත්තම් මේ පොල්ලෙලි කෑලි දැන් පුළුවන් ඕගොල්ලන්ට දිලීර නාශකයක් හදාගෙන මේ පත්‍ර සහ පොල්ලෙලි සියල්ලම තෙමිලා මේ පොට් එකෙන් බේරිලා යනකම්ම දිලීරනාශකය අපිට යොදා ගන්න පුළුවන්. ඉතින් ඒ දිලීරනාශකය මම නැවතත් කියනවා හදාගනිද්දි નિયમિત මාත්‍රාවෙන් හදාගන්න. මොකද ඒක ප්‍රමාණය වැඩි කරන්න එපා. හැමුණොත් එහෙම මුල් තැම්බෙනවා. මුල් තැම්බුනොත් වෙන්නේ මුල් ටික කුණු වෙලා යනවා ඉක්මනට. ඉතින් මේ දේවල් හරියටම කරගන්න. හැමුණොත් එහෙම මේ මූල පද්ධතිය කුණු වෙන්නේ නැතුව අපිට ලස්සන ඇන්තෝරියම් ගහක් හදාගන්න පුළුවන්. ඉතින් මං හිතනවා ඔයගලන්ට මේ ගැන හොඳ අවබෝධයක් එන්න ඇති කියලා. එහෙනම් මම මෙතනින් නවතිනවා. ආයි වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.